තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුර්ථ පරිච්ඡේදය 9 වන පාඩම මනෝද්වාර වීති. කාමජවන වීතිය, අර්පණාජවන වීතිය කියා මනෝද්වාර වීති දෙකට සැකී. අර්පණාජවනයේ කියනුයේ මහඟත ලෝකෝත්තර ජවනයන්ටය. චිත්තක්ෂණ 44ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති 5ක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති 2ක් ඇත්තේය. රූප 28හි චිත්තක්ෂණ 40 බැගින් ආයු ඇති රූප 22ක් ඇත්තේය. අනික් රූප 6ට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේදී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ 40ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා අතීතනාගත දෙකට අයත් චිත්තක්ෂණ 40ක් ආයු ඇති රූප 22ද අරමුණු කොට උපදනා විභූතාරම්මන වීති 1ක් හා අවිභූතාරම්මන වීති 1ක්ද ඇත්තේය. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීති 9කි. චිත්තක්ෂණ 40ක් ඇති විභූතාරම්මන වීති. පළවන විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 40ක් ආයු ඇති රූපයක් ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණයේහි මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරාවචනයන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද වීම ඇති වීතිය ප්‍රථම සප්ත රසායුෂ්ක විභූතාරම්මන වීතියය. වීතියට අරමුණු වන රූපය සතරවන භවාංගය සමග නිරුද්ධ වේ. මෙහි ම යන්නෙන් මනෝද්වාරාවචනයත් ත යන්නෙන් තදාරම්මණයත් දත යුතුය. දෙවන, තුන්වන, සතරවන, පස්වන විභූතාරම්මන වීති. මේ වීති සටහන් වල අතීත භවාංග දක්වා ඇත්තේ රූපාරම්මණය මනෝද්වාරෙහි ගැටෙන්නට කලින් ඉක්මුණු චිත්තක්ෂණ ගණන දැක්වීමටය. තදාරම්මණයෙන් පසු භවාංග දක්වා ඇත්තේ වීති සිත්වලට අරමුණු වන රූපය පවත්නා කාලය දැක්වීම පිණිසය. අවිභූතාරම්මන වීති 2. ඉපිද චිත්තක්ෂණ 6ක් හෝ 7ක් ඉක්මීමෙන් පසු මනෝද්වාරයේ ගැටෙන අරමුණු දුබලය, අප්‍රකටය. එබැවින් එයට අවිභූතාරම්මණයයි කියනු ලැබේ. අවිභූතාරම්මන වීතියෙහි තදාරම්මන නූපති. ජවනාවසානයේ භවාංග පතනය වේ. චිත්තක්ෂණ 40ක් නැති විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 40ක් ආයු නැති වර්තමාන ඌද අතීත ඌද අනාගත ඌද කාමාවචර චිත්ත චෛතසිකයෝය. විඤ්ඤාති රූප 2ය, ලක්ෂණ රූප 4ය, අතීතනාගත වන සප්ත රසායුෂ්ක රූප 22 යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරාවචනයන්ට අනතුරුව යම් කිසි කාමජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද ඇතිවීමෙන් පසු භවාංග වන වීතිය සතර චිත්තක්ෂණයක් නැති විභූතාරම්මන වීතියය. චිත්තක්ෂණ 40ක් නැති අවිභූතාරම්මන වීතිය. අතීත ඌද අනාගත ඌද වර්තමාන ඌද එකුන් අනු චිත්තයය. චෛතසික 250ය, විඤ්ඤාති රූප 2ය, ලක්ෂණ රූප 4ය, චිත්තක්ෂණ 40කට ආයු ඇති අතීත අනාගත රූප 22ය, කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්ති 2 යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරාවචනයන් හා කාමජවනය සත්වරක්ද ඇතිවීමෙන් පසු තදාරම්මණය නොවි භවාංග යන වීතිය සතර චිත්තක්ෂණයක් නැති අවිභූතාරම්මන වීතියය. මේ වීති දෙකින් විභූතාරම්මන වීතියට අරමුණු මදවන්නේ තදාරම්මණය නිසාය. තදාරම්මණය දුබල සිතකි. එය කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිතක් බව ආරම්මන සංග්‍රහයේ දක්වා ඇත. කාමාවචර ධර්මයෝ කවරහුද යන බවත් එහිම දක්වා ඇත. තදාරම්මණය ඇතිවන වීතියකට කාමාවචර ධර්ම හැර අනිකක් අරමුණු නොවිය හැකිය. ඇතැම් කාමාවචර ජවනයෝ සියල්ලම අරමුණු කරන්නට සමත් වෙති. එබැවින් තදාරම්මන නොවන අවිභූතාරම්මන වීතියට අරමුණු බොහෝ වෙයි.